මට කියන්න දෙන්නේ නැහැ මලවට පේනන වෙලා තියෙනවා. අන්තරම ටිකක් වගේ ආදරේ ගැන මොකද කියන්න තියෙන්නේ? ආදරේ කුරේකට මෙතන. Hi guys. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා හිමරුවන් හිමා YouTube channel එකට. ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ අපේ Christmas vlog එක. අපේ අම්මිලා කතානියේ ඉඳන් මිලාන් වලට ආවා ක්‍රිස්මස් එකට අපේ ගෙදර. ඉතින් අපි ඒගොල්ලන්ව ගන්න එයාපෝට් එකට ගියා. මොකද ඒගොල්ලන් ගොඩක් පාන්දර වෙලා ආවේ. ඉතින් ඒගොල්ලන්ව අරගෙන අපි ගෙදර ගිහිල්ලා එදා දවසේ ඒ විදියට ඉවර වුණා. ඉතින් පහුවෙනිදා උදේම 25 වෙනිදා උදේ අපි හැමෝම පල්ලියට ගියා. දුවම පල්ලියට ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා ක්‍රිස්මස් එකට ඉතින් ක්‍රිස්මස් එක කියන්නේ හැමෝම ඉතින් ආසාවෙන් සමරන දෙයක් නේ. කතෝලික අපි හැමෝම ආසාවෙන් සමරන දෙයක් තමයි ක්‍රිස්මස් කියන්නේ. ඉතින් උදේම පල්ලියට ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා ජේසුට හැපි බර්ත්ඩේ කියලා තමයි අපි අපේ පාටි එක පටන් ගන්න අපි ගෙදරට ආයෙම ආවේ. අපි ඉතින් ගෙදර ඇවිත් ක්‍රිස්මස් එකට කෑම මේසේ දාලා කේක් එකක් අපි දාලා තිබ්බා ක්‍රිස්මස් එකට කපන්න. ක්‍රිස්මස් කේක් එකත් අපේ මම්මිය තමයි ක්‍රිස්මස් කේක් එක කැපුවේ. මොකද එයා තමයි එතන හිටපු වැඩිමල්ම කෙනා. ඉතින් මම්මියා ක්‍රිස්මස් කේක් එකත් කපලා අපි හැමෝටම මේ කේක් එක කවලා තමයි අපි පාටි එක පටන් ගත්තේ. ඉතින් මම්මියා මේ කේක් කවනවාගේ ඉස්සර අපේ සුදු තාත්තා ඉන්න කාලේ එයා ක්‍රිස්මස් දවසට අපි හැමෝම පොලිමක් ගස්සලා අපි හැමෝටම බත් කටක් කවනවා. ඉතින් අපි ඒක මතක් වෙන්න තමයි මම්මියාගේ අතින් කේක් කෑල්ලක් කෑවේ. අපි ඉතින් කේක් කාලා අපේ මාමිලත් එක්කත් වීඩියෝ කෝල් එකෙන් කතා කරලා ඉතින් මෙතන ගොඩක් අය නැහැ, ගොඩක් අය අඩුයි. ඉතින් හැමෝටම අපි විශ් කරලා අපේ ගෙදර හිටපු හැමෝටම අපි ඉතින් වැඳලා ඒගොල්ලන්ට තෑගි දීලා තමයි අපේ පාටි එක පටන් ගන්න අපි ලෑස්ති වුණේ. ඉතින් අයියා බෞද්ධ වුණාට එයා අපේ කරන හැම චාරිත්‍රයකටම එයා සහභාගී වුණා. ඉතින් ඒකට මාර සතුටුයි මට. මොකද බෞද්ධ කෙනෙක් වෙලත් එයා අපේ ආගමට ගරු කරන එක නම් මාර්ම වටින දෙයක් ගායිස්. ඒක ආදරෙන් මතක් කරන්න ඕන, ස්පෙෂලි ඒක කියන්න ඕන දෙයක් මම. ඉතින් මම බෞද්ධ වුණත් මගේ වයිෆ් කතෝලික නිසා ඒ ආගම්වල වත් පිළිවෙත් මං ඒ විදිහටම ඉෂ්ට කරා. ඉතින් තෑගි බෝග බෙදාරගෙන දෙමව්පියන්ට වැඳලා ඉතින් වැඩිහිටියන්ට වැඳලා ඒ දවසේ ඒ විදිහට මම ගත කරා. ඉතින් අම්ම ඔන්න උන්ටි කල්ල මට පොඩි තෑගකුත් දුන්න. ඉතින් මම්මටත් මම මෙහෙම වැඳලා චූටියක් තමයි පවුලේ ආතල් ගෑටත් ඉතින් මම වැඳලා හොමම අනිත් පැත්ත හැරිලා ධනුෂ්කයටත් වැඳලා මගේ වැඳිල්ල මං ඉවර කරා. එයාගේ වැඳිල්ල ඉවරුනාට පස්සේ අපි ඉතින් හැමෝම අපිට හම්බුනේ තෑගි කඩලා බැලුවා. එහෙනම් කටියම මෙරි ක්‍රිස්මස් කියන්නේ. මෙරි ක්‍රිස්මස්. ඉතින් ඔය ඔක්කොම ජරමරාස්සේ අපි පොඩි ආතල්ලයකුත් ගත්තා. ඒකත් බලලම ඉන්නකෝ. මොකද ආදරේ ගැන හිතෙන්නේ? කියන්න ඕනයි. හොඳටම ගුටි කාලා වගේ ආදරේ ගැන මොකද කියන්න තියෙන්නේ? ආදරේ කුරේකට මෙතන. නාය කඩා ගන්න තරම්. ඒක ආදරේ ලොකු වේදනාවක්. සෑහෙන ලොකු වේදනාවක් නාය තාමත්‍රි දෙනවා. ආදරේ ආදරේ නිම සේනකි පුතේ ඔයාට කවුද ගෙව්වේ? ධනුෂ්කයි මොනවද ආදරේ ගැන කියන්නේ? මට කියන්න දෙන්නේ නැහැ මලවට පේනන වෙලා තියෙනවා. ආදරය කැතයි. ඔන්න ඔය විදිහට අපේ කට්ටිය ඉතින් පොඩි ආතල් එකකුත් අරගෙන අපි ඉතින් ෂොට් එකක් එහෙම චියර්ස් කරලා විශ් කරලා හැමෝටම එන්නේ සින්දු කියන්න පටන් ගත්තා. පාටියක් කියන්නේ ඉතින් සින්දු කියන්න නැතුව බෑනේ. ඒක නිසා වන්න අපේ කට්ටිය ඒ ෆන් එකත් පටන් ගත්තා. සිවනේ ඉන්න අහෝ සිනාසියන් පුත කිරිදත් පෙන්නා මාමතන වෙත සුරතල් පුතේයා තුමනැතිදා ඉදලා කියනෑමා තනි කරලා
කුසගිනි මට නොමදීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා මහු ගුණී කය නිමිමා සුගන්ධ ගලයි සුලගිනි සිරිලා පෙරදි දනකදී දිනක බඳි බැදී සිටිය හැකි සිටී මතකයේදී ඒ ගැනත් එසේමයි මේ දිනත් මෙවාගේ පින් පහන්දි මේ බවෙන් බවේ පිළිවල දේවාගෙන ඉතින් ඔන්න ඔය විදියට සින්දු කියලා ඊට පස්සේ ඉතින් පටන් ගත්තේ අපේ කට්ටියගේ ඩාන්සින් සෙෂන් එක. ඔය ඉන්නේ අපේ පවුලේ ඉන්න නැටුම් තෙල් දෙක. ඉතින් කොහේ සින්දුවක් ඇහුණත් කවන්නේ මූන් දෙන්නගේ වැඩේ නටන එක තමයි. තමයි අපේ කට්ටිය ක්‍රිස්මස් දවස සෙලිබ්‍රේට් කරේ. අපි ඉතින් කාලා බීලා නටලා සින්දු කියලා අපේ දවස අපි ලස්සනට මාරම ෆන් එකේ ගත කරා. ඉතින් පවුලේ කට්ටිය එකතු වෙනවා කියන්නේ ඉතින් හැමදාම නත්තල් වගේ තමයි. ඉතින් මාරම සතුටුයි guys. මේ vlog එක අපි පරක් වෙලා දාන්නේ වුණත් ලෝකවාසී ලක්වාසී සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වෙන්න කියලා අපි දෙන්න විශ් කරනවා.